ජීවිතේ මොනවා හරි ප්‍රශ්නයක් අපිට ලොකුවට ඒක දැනෙන්න ගත්තම අපි ගොඩක් ඒ ගැන ඕනවට වඩා හිතනවා. ඒ විතරක් නෙමෙයි අපිව පැනික් වෙන්නත් පුළුවන්. අන්න එතකොට තමයි මම මේ කියලා දෙන්න යන ස්ටෙප් කියන ටෙක්නික් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. S say the problem clearly. ඒ කියන්නේ ඔබට තියෙන ප්‍රශ්නේ හරියට එක්ක ඔබ කටින් කියන්න. එහෙම නැත්නම් කොලයක ලියන්න. T think of solution. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නෙට තියෙන උත්තර ඔබට පේන solutions ටිකක් ඒ ටික list down කරගන්න. E evaluate each option. ඔබ දැන් උත්තර විදිහට ලියාගත්තු හැම ඔප්ෂන් එකක්ම ඉවැලුවේට් කරන්න. හිතන්න දැන් මේක කරොත් මොනවා වෙයිද? මේක මේ වෙලාවේ කරන්න පුළුවන්ද? අන්න ඒ වගේ හැම සොලියුෂන් එකක්ම ඔබ ඉවැලුවේට් කරන්න. P put into action. ඔබට පුළුවන් අර ඉවැලුවේට් කරපු උත්තර වලින් එකක් තෝරගෙන අන්න ඒක ඔබ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. සමහරට ඔබට පොඩි to do list එකක් ලෑස්ති කරගෙන පුංචි ස්ටෙප් වලින් ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්න පුළුවන්. මතක තියාගන්න ජීවිතේ ප්‍රශ්නයක් ආවට පස්සේ හැමදේම එකපාර අපිට තේරුම් යන්න අවශ්‍ය නැහැ. හැමදේම එකපාර විසඳන්න යන්න අවශ්‍ය නැහැ. අපිට ස්ටෙප් බයි ස්ටෙප් යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පුංචි තොරතුරු ඔබට උපකාරයක් වුණා නම් ඊට වඩා powerful tools එක අපේ ජීවිතය සතුටින් සැනසීමෙන් වෙනස් කරගන්න, දියුණුවලඟා කරගන්න ඔබ කැමති නම් ඔබට පුළුවන් මායාදුරටුව මගේ මාස 2 live online training එකට join වෙන්න. මෙන්න මේ වෙබ්සයිට් එකට පිවිසලා සම්පූර්ණ විස්තර දැනගන්න.